අපි මේ කතා කරන්නේ උසස් පෙළ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්නේ කොහොමද කියන කාරණාව. උසස් පෙළ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි අනිවාර්ය ප්‍රශ්න කොටසට උත්තර ලියන එක සම්බන්ධව අපි මේ වීඩියෝ පාඩම් මාලාවේ පළවෙනි වීඩියෝ එකේදී සාකච්ඡා කළා. අද දැන් අපි කතා කරන්න හදන්නේ දෙවෙනි ප්‍රශ්නේ ඉඳන් ඉස්සරහට කොහොමද උත්තර ලියන්නේ කියන කාරණාව. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අර පළවෙනි කොටස ලියන්න අපට පැයක කාලයක්, ඒ කියන්නේ අර්ථාබෝධ ප්‍රශ්න, ඊට පස්සේ අවස්ථා සම්බන්ධ ප්‍රශ්නය සහ රසාස්වාද ප්‍රශ්නය ලියන්න අපට පැයක කාලයක් අපි වෙන් කරගත්තා. දැන් එතකොට දෙවෙනි ප්‍රශ්නේ ඉඳන් 8 වෙනි ප්‍රශ්නේ දක්වා ප්‍රශ්න අපට කිහිපයක් තියෙනවා. ඒ ප්‍රශ්න අතරින් අපි පිළිතුරු ලිය යුතු වන්නේ ප්‍රශ්න 4කට පමණයි. ඒ සඳහා අපට පැය 2ක කාලයක් ඉතිරි වෙලා තියෙනවා. හොඳට මතක තියාගන්න, අපි අර කතා කරපු පුරාතන ගද්‍ය සහ පුරාතන පද්‍ය කියන කොටස් වලින් විභාගෙට අපට පිළිතුරු ලියන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර ලියනවා නම් තෝරගත්ත ප්‍රශ්න කිහිපයකට විතරයි. ඒ කියන්නේ ඔයාලට මම ඒක පැහැදිලි කරන්නම්. පුරාතන ගද්‍ය ප්‍රශ්න ඇහෙන්නේ කොටස් දෙකකට. පළවෙනි, ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්නය සද්ධර්ම රත්නාවලිය. සද්ධර්ම රත්නාවලිය නැත්නම් ජාතක පොත. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය පූජාවලිය. ඊට පස්සේ සද්ධර්මාලංකාරය. මෙන්න මේ විදිහට තමයි විභාගෙට ඔයාට ප්‍රශ්න ඇහෙන්නේ. එතකොට මේ දෙකෙන් ඔයාට එකයි ලියන්න පුළුවන්නේ. මේ දෙකෙනුත් ඔයාට ලියන්න පුළුවන් වෙන්නේ එකයි. එතකොට පුරාතන ගද්‍ය පොත් 4න් අපට විභාගෙට ලියන්න පුළුවන් වෙන්නේ ළමයි පොත් 2ක් විතරයි. සද්ධර්ම රත්නාවලිය, ජාතක පොත කියන ප්‍රශ්න දෙකම අහන්නේ දෙවෙනි ප්‍රශ්නේදී. එතකොට අපට ඒකෙන් එක ප්‍රශ්නයකටයි උත්තර ලියන්න අවස්ථාව තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ විදිහට සද්ධර්මාලංකාරයයි පූජාවලියයි දෙක එකට අහනවා. ඒකෙනුත් අපට එක පොතක් ගැන විතරයි ලියන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔයා විශේෂයෙන්ම මතක තියාගන්න ඕනි කාරණාව තමයි මෙන්න මේ පුරාතන ගද්‍ය සහ පුරාතන පද්‍ය කියන කොටස් වලින්. පුරාතන ගද්‍ය, පුරාතන පද්‍ය කියන කොටස් වලින් උත්තර ලියද්දී මේ ඕනම ප්‍රශ්නයක් කොටස් දෙකකට බෙදෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙනුත් යුගය ගැන ප්‍රශ්නයක් අහන්න පුළුවන්, මේකෙනුත් යුගය ගැන ප්‍රශ්නයක් අහන්න පුළුවන්, මේකෙනුත් යුගය ගැන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සමහර අවුරුදු වලදී එක කොටසක් විතරයි, ඒ කියන්නේ උදාහරණ දෙවෙනි ප්‍රශ්නයෙන් විතරයි යුග ගැන ප්‍රශ්නයක් අහලා තියෙන්නේ, මේ දෙකෙන් අහලා නැහැ. ඒක හැම වෙලේම එහෙම හැම අවුරුද්දකම මේක එහෙම වෙයි කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි මේකත් දෙකට බෙදිලා, මේකත් කොටස් දෙකකට බෙදලා, ඒ කියන්නේ මේකෙනුත් යුගය ගැන ප්‍රශ්නයක් අහලා, මේකෙනුත් යුගය ගැන ප්‍රශ්නයක් අහලා, මේකෙනුත් ඕන යුගය ගැන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරියට අපි අර කතා කරපු සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ වගේ, 6 වෙනි සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ වගේ. දැන් ළමයි ඔයා විශේෂයෙන් මතක තියාගන්න ඕනි කාරණාව තමයි
හිතන්නකො යුගය ගැන ප්‍රශ්නයක් ඇහුවා කියලා. අපි නිකන් මේක දැන් ඔයාලට මේ කෑල්ල පැහැදිලිනේ. මේ කෑල්ල පැහැදිලි. ඒ නිසා මම එක දැන් මකනවා. මෙන්න බලන්න. දෙක සද්ධර්ම රත්නාවලිය සද්ධර්ම රත්නාවලියෙන් ළමයි අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් දඹදෙණි යුගය ගැන. ඊට පස්සේ ජාතක පොත ඒකෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් කුරුණෑගල ගැන. මම මේ උදාහරණයක් කියන්නේ කුරුණෑගල යුගය. මේකෙන් කුරුණෑගල යුගය ගැන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් මතක තියාගන්න. එතකොට මේක නැතහොත් කියලා නෙන්නේ. නැතහොත් කියලායි ඉන්නේ. එතකොට ළමයි සද්ධර්ම රත්නාවලියේ ප්‍රශ්නේ කොටස් දෙකයි. එකක් පොතෙන් සද්ධර්ම රත්නාවලියෙන් අහනවා, අනිත් එක අහනවා දඹදෙණි යුගයෙන්. එකක් සද්ධර්ම රත්නාවලියෙන් අහනවා. රත්නාවලියෙන් අහන ප්‍රශ්නෙට ලකුණු 8යි. යුගයෙන් අහන ප්‍රශ්නෙට ලකුණු 7යි. මතක තියාගන්න. මේකෙත් එහෙමයි. මෙයාට 8යි, මෙයාට 7යි. එහෙනම් ඔයා හැම වෙලේම බලන්න ඕන ලකුණු ටික එකතු කරලා මේ දෙන්නම එකතු නම් පස් තමයි එකතුව 15ක් වෙන්නේ. මේ දෙන්නම එකතු නම් පස් තමයි එකතුව 15ක් වෙන්නේ. එතකොට ප්‍රශ්නය බෙදලා තියෙන විදිහ ඔයා ඉතා හොඳින් තේරුම් ගන්න ඕනි. යුගය ගැන ප්‍රශ්නය සමස්ත දෙවෙනි ප්‍රශ්නෙටම අදාළද නැත්නම් ඒක අදාළ සද්ධර්ම රත්නාවලී කොටසට විතරද නැත්නම් ජාතක කතා පොතට විතරද කියන එක ඔයා තේරුම් ගන්න ඕන. දැන් අපි දුන්න පේපරේ බලන්නකෝ දෙවෙනි ප්‍රශ්නේ ආ කොටස. දඹදෙණි සහ කුරුණෑගල යුගයන්හිදී බෞද්ධාගමික තේමා රැගත් ග්‍රන්ථ රැසක් රචනා වී තිබීම නිසා එම උභය යුගයන්හි සිංහල ගද්‍ය සාහිත්‍යයෙහි කැපී පෙනෙන ලක්ෂණ හඳුනාගත හැකිය විමසන්න. ඒකට ලකුණු 7යි. සද්ධර්ම රත්නාවලියේ ප්‍රශ්නය නම් ධර්මසේන හිමි සදැහැති ගැමි පාඨකයාගේ සිතැඟි මැනවින් හඳුනාගෙන තිබේ. සද්ධර්ම රත්නාවලියෙහි නිර්දිෂ්ට කතා ඇසුරින් මෙහි සත්‍ය අසත්‍යතාව විමර්ශනය කරන්න. ඒකට ලකුණු 8යි. එතකොට ඒ දෙක එකතු නම් පස්සේ තමයි ලකුණු 15 හැදෙන්නේ. එතකොට ඔයා එහෙනම් දෙවෙනි කොටසේ දෙවෙනි ප්‍රශ්නේ අයන්න ආයන්න කියන දෙකම ලියන්න ඕනේ. එතකොට තමයි ලකුණු 15 හැදෙන්නේ. එහෙම නැත්නම් නැතහොත් කියලා දීලා තියෙනවා ජාතක කතා කරුවා ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ ශෘංගාරයේ මෙන්ම එහි ආදීනවද වඩාත් හොඳින් ඉදිරිපත් කර තිබේ. ඔබේ අදහස නිර්දිෂ්ට කොටසෙන් ගත් අවස්ථා 3ක් වත් ඇසුරින් පෙන්වා දෙන්න. දැන් බලන්න එතකොට ඒකටත් ලකුණු 8යි. දැන් එහෙනම් ඔයා තීරණය කරන්න ඕනි පුතා දෙවෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි මේ දීලා තියෙන පේපරේ දෙවෙනි ප්‍රශ්නේ ආ කොටස. ඔයා දෙවෙනි ප්‍රශ්නෙට උත්තර ලියනවා නම් දෙවෙනි ප්‍රශ්නේ ආ කොටස අනිවාර්යෙන්ම කරන්න ඕන. දෙවෙනි ප්‍රශ්නේ ආ කොටස අනිවාර්යෙන්ම කරන්න ඕන. ආ කොටස අනිවාර්යෙන්ම කරන්න ඕන. ඊට පස්සේ ඔයාට පුළුවන් ආයන්න කියන කොටස යටතේ එක්ක සද්ධර්ම රත්නාවලියට උත්තර ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ජාතක කතා පොතට උත්තර ලියන්න පුළුවන්. දැන් ඔයා තේරුම් ගන්න එහෙනම් ඔයාට දෙවෙනි ප්‍රශ්නෙට සහ තුන්වෙනි ප්‍රශ්නෙට සහ හතරවෙනි ප්‍රශ්නෙට යුගය ගැන ප්‍රශ්නයක් එකතු වෙන්න පුළුවන්. එතකොට ඒක ලකුණු 7ක් යුගයට ලකුණු 7යි අහන ප්‍රශ්නෙට ලකුණු 8යි. ඒක තමයි ඒ කියන්නේ පොතෙන් අහන ප්‍රශ්නෙට ලකුණු 8යි. එහෙම තමයි ලකුණු 15 හැදෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. යුගය ගැන කොච්චර ලිව්වත් ඔයාට ලකුණු 7යි. පොත ගැන කොච්චර ලිව්වත් ඔයාට ලකුණු 8යි. ඒක එතකොට කොච්චර ලිව්වත් ලකුණු 15ම හම්බ වෙන්නේ ඔය කොටස් දෙක හරියට නොලිව්වොත්. ඒ නිසා මතක තියාගන්න
ඒ කොටස් දෙකම ලියන්න. කොටස් දෙකම ලියන්න ඔයාට තියෙන්නේ පැය භාගික කාලයක්. එහෙනම් ඔයා යුගය ගැන ලියන ප්‍රශ්නේ ලියන්න විනාඩි 10ක් 12ක් විතර පාවිච්චි කරන්න. ඊට පස්සේ පොතෙන් අහන ප්‍රශ්නේ ලියන්න විනාඩි 10ක් පාවිච්චි කරොත් තව විනාඩි 20ක් තියෙනවා. 12ක් පාවිච්චි කරොත් තව විනාඩි 18ක් තියෙනවා. එහෙනම් යුගය ගැන ප්‍රශ්නයයි පොතෙන් අහන ප්‍රශ්නයයි දෙකම ලියන්න ඔයාට ඉතිරි වෙන කාලය පැය භාගයයි. ඒ පැය භාගය ඔයා ඒ ප්‍රශ්න දෙකට හරියට මැනේජ් කරගන්න. එහෙම නොවුනොත් ඔයාගේ පිළිතුරු අසම්පූර්ණයි. ඔයාට ලකුණු හම්බ වෙන්නේ අඩු වෙලා. ඒක හොඳට මතක තියාගන්න. සමහර තැන්වලදී මම දැක්කා පේපර් ලියද්දී ඔයාලා ඒ වැරද්ද කරලා තියෙනවා. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ දැන් විචාර ප්‍රශ්නයක් ලියද්දී අපි අවධානය යොමු කරන්න ඕනේ මොන වගේ කාරණාවලටද? විචාරයක් ලියද්දී මොන වගේ කාරණාවලටද අපි අවධානය යොමු කරන්න ඕනේ? දැන් අපි නිකන් උදාහරණයක් ගමුකෝ. 6 වෙනි ප්‍රශ්න පත්‍රයේ මම ඔයාලට කරපු 6 වෙනි ප්‍රශ්න පත්‍රයේ 2 වෙනි ප්‍රශ්නේ බලන්න. දඹදෙණි යුගය දඹදෙණි සහ කුරුණෑගල යුගයන්හිදී බෞද්ධාගමික තේමා රැගත් ධර්ම ග්‍රන්ථ රැසක් රචනා වී තිබීම නිසා එම උභය යුගයන්හි සිංහල ගද්‍ය සාහිත්‍යයෙහි කැපී පෙනෙන ලක්ෂණ හඳුනාගත හැකිය. එහෙනම් පුතා මේ බලන්නකෝ දඹදෙණි සහ කුරුණෑගල යුගයන්හිදී දඹදෙණි සහ කුරුණෑගල යුගයන්හිදී බෞද්ධාගමික තේමා රැගත් ධර්ම ග්‍රන්ථ රැසක් රචනා වී තිබීම නිසා එම උභය යුගයන්හි සිංහල සාහිත්‍යයේ කැපී පෙනෙන ලක්ෂණ හඳුනාගත හැකිය. විමසන්න. හරි. දැන් ඔයාට දීලා තියෙන ප්‍රශ්නේ ඕකනේ ලකුණු 7ක් දෙන ප්‍රශ්නේ ඕක. ඕකෙදි හොඳට මතක තියාගන්න ළමයි හොඳට මතක තියාගන්න ඔයා කරන වැරද්දක් තමයි ප්‍රශ්නේ මෙන්න මේ අවසාන කෑල්ල. ඔයාට මොකක්ද කරන්න තියෙන්නේ කියන කෑල්ල ගැන ඔයා වැඩි අවධානයක් යොමු කරන්න ඕනි. ප්‍රශ්නේදී ඔයාට දැන් මේ ප්‍රශ්නේදී තියෙන්නේ මොකක්ද? විමසන්නයි තියෙන්නේ. මොකක්ද විමසන්න තියෙන්නේ? එයා අපට උත්තරෙත් දීලා තියෙනවා. ප්‍රශ්න පත්‍රයේ උත්තරෙත් අපට දීලා තියෙනවා. මොකද්ද උත්තරේ? දඹදෙණි සහ කුරුණෑගල යුගයන්හිදී බෞද්ධාගමික තේමා රැගත් ධර්ම ග්‍රන්ථ රැසක් රචනා වී තිබීම නිසා. එහෙනම් දඹදෙණි සහ කුරුණෑගල කියන යුගවල බෞද්ධාගමික තේමා රැගත් ධර්ම ග්‍රන්ථ ගොඩක් රචනා වෙලා තියෙනවා. ඒ නිසා ඒ උභය යුගයන්හි උභය කියලා කියන්නේ දෙකනේ. දඹදෙණි සහ කුරුණෑගල යුගයන්හි සිංහල සාහිත්‍යයේ කැපී පෙනෙන ලක්ෂණ. මෙන්න මේ කැපී පෙනෙන ලක්ෂණ මොනවද කියලා අපි දැන් විමසන්න ඕනි. එකම නෙවෙයි. එකක්. අපි මේකෙදි අවධානය යොමු කරන්න ඕනේ එක කාරණාවක්. ඊළඟට මෙන්න බෞද්ධාගමික තේමා රැගත් ධර්ම ග්‍රන්ථ. බෞද්ධාගමික තේමා රැගත් ධර්ම ග්‍රන්ථ ගොඩක් රචනා වෙලා තියෙනවා. ඒක කැපී පෙනෙන ලක්ෂණයක්
මොකේද දඹදිව සහ කුරුණෑගල කියන යුගවල අපට ඒක විමසන්නයි තියෙන්නේ. දැන් තේරුණාද? ආන් ඔය විදිහට දැන් මේ ප්‍රශ්නෙට පුතා ඔයා කොච්චර වෙන යුගයන් වලින් උත්තර දැම්මත් වැඩක් නැහැ. ඔයා මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕනි දඹදිව සහ කුරුණෑගල කියන යුග දෙක ආශ්‍රයෙන්. දඹදිව සහ කුරුණෑගල කියන යුග දෙක ආශ්‍රයෙන් තමයි මේ ප්‍රශ්නෙට උත්තරය ලියද්දි ලියන්න ඕනි. හොඳට මතක තියාගන්න. දඹදිව සහ කුරුණෑගල යුගවලදී බෞද්ධ ආගමික තේමා රැගත් ධර්ම ග්‍රන්ථ රැසක් රචනා වෙලා තියෙනවා. ඒ නිසා ඒ යුගයේ සිංහල සාහිත්‍යයේ කැපී පෙනෙන ලක්ෂණ. ඔන්න දැන් කැපී පෙනෙන ලක්ෂණ එකක් දැන් මෙයාම කියලා තියෙනවානේ. කැපී පෙනෙන ලක්ෂණ එකක් මෙයාම කියලා තියෙනවා. මොකද්ද කැපී පෙනෙන ලක්ෂණයක්? මොකද්ද ලක්ෂණ කැපී පෙනෙන ලක්ෂණයක්? බෞද්ධ ආගමික තේමා. තේමාව බෞද්ධ ආගමිකයි. මේ යුගයන්හි ගද්‍ය ග්‍රන්ථවල තේමාව බෞද්ධ ආගමිකයි. බෞද්ධ ආගමික තේමාව. එතකොට එතනදී විශේෂ කාරණා දෙකක් අපට හඳුන ගන්න පුළුවන්. එකක් බුදු සිරිත. මෙතන බුදු සිරිත හරි බෝධිසත්ව සිරිත හරි. ප්‍රශ්නයක් ඇනලයිස් කරගන්න. ඉස්සලාම ඔයාලට ලියන්න තියෙන්නේ මොකක්ද කියන කාරණාව ඔයා තේරුම් ගන්න. හරිද? ඊළඟට බුදු සිරිත බෝධිසත්ව සිරිත. ඊට පස්සේ බෞද්ධ ආගමික තේමා අපිට ආකාර දෙකකින් දැක් ගන්න පුළුවන්ක විශේෂයෙන් ප්‍රධාන වශයෙන් අනිත් එක තමයි බෞද්ධ පූජාර්හ වස්තු. අනිත් එක තමයි මොකද්ද? බෞද්ධ පූජාර්හ වස්තු. බෞද්ධ පූජාර්හ වස්තු. ඒ කියන්නේ බුදුහාමුදුරෝ හරි බෝධිසත් බුදුහාමුදුරන් විශේෂයෙන් බුදුහාමුදුරෝ පරිහරණය කරපු යම් යම් වස්තුන් මුල් කරගෙන පොත් රචනා වෙලා තියෙනවා. දැන් මේ පොත් මොනවද කියන එක ඔයා දන්නවා. හරිද? බෞද්ධ ආගමික තේමා හරි. ඊට පස්සේ කැපී පෙනෙන ලක්ෂණ තව මොනවද මේ යුගයන් දෙකේදී? දැන් අර අපි දන්න කාරණා ටික භාෂාව සරලයි. සියල්ල බණ කතා. මම මේ කැපී පෙනෙන ලක්ෂණ කියන්නේ සියල්ල බණ කතා. ඊට පස්සේ සියල්ල රචනා කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට හැම එකක්ම නෙවෙයි ගොඩක් පොත් සද්ධර්ම රත්නාවලිය පූජාවලිය ජාතක පොත මොනවද සඳහාද මේ ලියලා තියෙන්නේ? අසා රස විඳින්න. ඒවා ලියලා තියෙන්නේ මොකක් සඳහාද? අසා රස විඳීම සඳහා. ඒ පොත් රචනා කරලා තියෙන්නේ අසා රස විඳීම සඳහා. නේ? අසා රස විඳීම. එතකොට අහලා රස විඳිනවා කියලා කියන්නේ මොන රීතියද? ශ්‍රුති ගෝචර ශෛලිය. අන්න ඔය වගේ කාරණා කිහිපයක් ඔයා හඳුනාගත්තා නම් මේ ප්‍රශ්නෙට ලේසියෙන් උත්තරයක් ලියන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ලේසියෙන් උත්තරයක් ලියන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. මේක තමයි ඔයාට උත්තරේ ලියන්න ලේසිම ක්‍රමය. එහෙනම් දැන් ඔයාට මම ප්‍රශ්න උත්තර ලියද්දි මම කිව්වනේ අර අපි කතා කරේ පුතා උත්තරේ සරල සාරාංශයක් අපි මුල් ඡේදයේ අවසානට ලියනවා කියලා. හැම ප්‍රශ්නෙටම උත්තරයට අදාළ සරල සාරාංශයක් මුල් ඡේදයේ අගට ලියනවා. ඒ කියන්නේ ප්‍රශ්නෙට අදාළ පිළිතුරේ සරල සාරාංශයක් ඔයා ඒ ප්‍රශ්නේ පළවෙනි ඡේදයේ අග ලියනවා. උත්තරයට අදාළ පළවෙනි ඡේදයේ අවසානට ලියනවා. දැන් මේ ප්‍රශ්නෙට අදාළ අපි එහෙම එකක් ලියමු. ප්‍රශ්නෙට අදාළ එකක් ලියමු දැන් අපි. හරි. අපි ලියනවා මෙන්න මෙහෙම පොඩි හැඳින්වීමක් කරනවා ඉස්සල්ලාම දඹදිව සහ කුරුණෑගල යුගය ගැන චූටි හැඳින්වීමක් කරනවා. සිංහල සාහිත්‍ය වංශයේ පොළොන්නරු අවධියෙන් පසුව දඹදිව යුගයත් ඉන් පසුව කුරුණෑගල යුගයත් උදා වේ. මේ යුගයන් දෙකෙහිදීම බණ කතා සාහිත්‍යයේ නැගීමක් දැකගත හැකි වේ. එබැවින් දැන් අන්න අපි අර සරල සාරාංශ ලියනවා. එබැවින් කියලා සරල සාරාංශ ලියනවා. මොකද ලියන සරල සාරාංශය?
බුදු සිරිත හෝ බෝධිසත්ව චරිත මෙන්ම බෞද්ධ පූජාර්හ වස්තු පිළිබඳ අවධානය යොමු කරමින් එම බෞද්ධාගමික තේමා රැගත් ධර්ම ග්‍රන්ථ රැසක් දඹදෙණි සහ කුරුණෑගල යුගවලදී රචනා වී ඇති බැවින් මෙම උභය යුගයන්හි බණ කතා සාහිත්‍යයේ නැගීමක් කමාවක් ශ්‍රුතිගෝචර ශෛලියේ වර්ධනයක් කමාවක් සාමාන්‍ය ජනයා උදෙසා රචිත බණ කතාවල දිගුවක් දැකගත හැකි වේ. මම සරල සාරාංශයක් නිකන් කිව්වේ. දැන් බලන්නකෝ. අපි අදාළ සම්පූර්ණ ප්‍රශ්නෙට සරල උත්තරයක් මුලින් ලියලා තියෙනවා. ඔය සරල උත්තරේ නිසා අපට පුළුවන් මොකක් කරන්නද? අපේ උත්තරය හානියක් නොවන විදිහට. ඒ කියන්නේ වැල් වටාරන් ලියන්නේ නැතිව කාලයත් කළමනාකරණය කරගෙන පිළිවෙලට ක්‍රමානුකූලව ගලාගෙන යන විදිහට අපට පුළුවන් අපේ උත්තරය රචනා කරන්න. මං කිව්වා යුගය ගැන ප්‍රශ්නෙට ඔයා විනාඩි 10ක් 12ක් ගත්තම උපරිම ඇති. පැහැදිලිනේ? ඒතර මේ යුගයේ රචනා වෙච්ච ගද්‍ය ග්‍රන්ථ මොනවද? ගද්‍ය ග්‍රන්ථ මොනවද? සිංහල ගද්‍ය සාහිත්‍ය කියලා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි කතා කරන ඕන ගද්‍ය ග්‍රන්ථ, යුග දෙකේ ගද්‍ය ග්‍රන්ථ, අපි දන්න ගද්‍ය ග්‍රන්ථ තුනක් තියෙනවානේ. සද්ධර්ම රත්නාවලියයි, පූජාවලියයි, ජාතක පොතයි. ඉතින් ඒවා සද්ධර්ම රත්නාවලියේ තියෙන්නේ මොනවද? සද්ධර්ම රත්නාවලියේ තියෙන්නේ බණ කතානේ. පාලි ධම්මපද අට කතාව අනුසාරයෙන් ලියු බණ කතා. පූජාවලිය බුදුහාමුදුරන්ගේ පූජාර්හ ගුණය විස්තර කරමින් ලියු බණ කතා. ඊට පස්සේ ජාතක පොත බෞද්ධාගමික තේමාවක්නේ තියෙන්නේ. ජාතක පොතේ මොකද්ද තියෙන්නේ බෞද්ධාගමික තේමාව? 550 ජාතක පොතේම තියෙන්නේ බුදුහාමුදුරෝ ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ බුදු වෙන්න කලින් බෝධිසත්ව ආත්ම භාවයන් ගත කළේ කොහොමද කියන එක. අන්න එතකොට ඒ යුග දෙකේම පොත්වල එක විශේෂ ලක්ෂණයක් මම කිව්වේ මෙයා කියලාම තියෙනවානේ. බෞද්ධාගමික තේමා රැගත් ග්‍රන්ථ රචනා වුණා. ඒ තේමා මම කිව්ව විදිහට බුදු සිරිත, බෝසත්ත්ව සිරිත නැත්නම් බෞද්ධ පූජාර්හ වස්තු ඔය විදිහට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ අපි මේ වගේ ලක්ෂණ ලියනවා. භාෂාව සරලයි, කැපිපෙනෙන ලක්ෂණ ඒවනේ. ඊට පස්සේ සාමාන්‍ය ගැමි ජනයාට තේරුම් ගන්න පුළුවන් විදිහ ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. ඒකට උපමා පාවිච්චි කරා කියලා සද්ධර්ම රත්නාවලිය ඔයා කටපාඩම් කරපු උපමා තිරන් නුග ගස මහත්තත් නුග ඵලයේ කුඩා වන්නාසේ වගේ ඒවා. නැත්නම් ධර්මයේ පැහැදිලි කරන්න පාවිච්චි උපමා අර තල් ගසින් පොල්පක් පතන්නාසේ, පොල් ගසින් තල්පක් පතන්නාසේ, ගින්නෙන් සිහිල් පතන්නාසේ, අකුසලින් කුසල් පතන්නාසේ. ආන් ඒ වගේ ගැමි උපමා පාවිච්චි කරා කියලා එයා කියනවා. ඒ ගැමි උපමා භාවිතය අඩු වැඩි වශයෙන් මේ යුගයේ යුග දෙකේ හැම ග්‍රන්ථයකම දකින්න හම්බ වෙනවා කියන කාරණා ඔයා කියනවා. තේරුණාද? ඊට පස්සේ දැන් මේ පොත් ලියන්නේ ශ්‍රුතිගෝචර ශෛලියෙන්නේ. මේ පොත් ලියන්නේ ශ්‍රුතිගෝචර ශෛලියෙන්. ඒ කියන්නේ අසා රස විඳින්න පුළුවන් විදිහට. ඔයා ඒක දන්නවා. සද්ධර්ම රත්නාවලියත් ලියන්නේ අහලා රස විඳින්න. පූජාවලිය ලියන්නේ අහලා රස විඳින්න. ජාතක පොතත් අසා රස විඳීම සඳහාම තමයි ලියන්නේ. එතකොට අසා රස විඳින්න ලියන පොත්වල භාෂාව සරල වෙන්න ඕනි. මං කිව්ව අවස්ථා හා සිද්ධි රස නිරූපණය වෙලා තියෙන්න ඕනි. කතා පුවත අපේ රටේ මිනිසුන්ට ගෝචර වෙන්න ඕනි, දැනෙන්න ඕනි, තේරෙන්න ඕනි. පිටරට කතාවක් නිකන් අපබ්‍රංශයක් වගේ කිව්වොත් තේරෙන්නේ නැහැ. ඒවා තමයි ලක්ෂණ. ඊළඟට අර මේ යුග දෙකේ මං කිව්ව ශ්‍රුතිගෝචර ශෛලියේ තමයි පාවිච්චි කරේ. ඒ ශ්‍රුතිගෝචර ශෛලියේ තව වර්ධනීය අවස්ථාවක් විදිහට කුරුණෑගල යුගයේ ලියවෙනවා මොකද්ද? දෙව්රද දම් පසඟිනා ලියන දලඳා සිරිත. අපි කතා කරේ. ඒකේ තියෙන්නේ වෘත්තගන්ධී ශෛලිය. වෘත්තගන්ධී ශෛලිය කිව්වේ වෘතයකින් භාගයක් නැත්නම් විරිතකින් භාගයක්
ඇසුරින් ඒ කියන්නේ තාලයක් සම්පූර්ණයෙන්ම නෑ. හැබැයි තාලයක භාගයක් තියෙනවා. ඡායාවක් තියෙනවා. වෘත්තයක ඡායාවක්. සම්පූර්ණ වෘත්තයක් නෑ. වෘත්තයක් කියන්නේ විරිතක්නේ. දැන් අපි ලියාගත්තේ උද්ෘත. මුහඳුරා, පැනසරා, මෙත්කරා, දිවකුරා, ලෞතුරා, මුනිවරා, ඉසිවරා, පිරිවරා, මෙනුවරා, සවුනරා, මන්පුරා නේ? හවුනරා අපි ලියාගත්තානේ. නේද? අපි ඒක ලියාගත්තා. අපි පන්ති සාකච්ඡා කළා ඒවා. ඒතර ඒක තමයි අර ශ්‍රුතිගෝචර ශෛලිය තවත් ලස්සන කරා. ඔන්න කැපිපෙනෙන ලක්ෂණයක්. ඊළඟට දැන් පූජාවලිය ලියලා තියෙන බුදුහාමුදුරන්ගේ පූජාර ගුණය, පූජාවන් ලබන්න උන්වහන්සේගේ තියෙන සුදුසුකම් විස්තර කරලා හැබැයි කුරුණෑගලදී පූජා කවුද දලන්දා පූජාවලිය, දලන්දා සිරිත, සිංහල බෝධි වංශය අර බුදුහාමුදුරුවෝ විසින් නැත්තම් බුදුහාමුදුරන්ට උපකාර කරපු දේවල්, බුදුහාමුදුරුවෝ විසින් අනුමත කරපු දේවල් පූජාර වස්තු වශයෙන් ගෙනල්ලා ඒව ගැන පොත් ලිව්වා. පැහැදිලි නේද? තේරුණානේ? ඊට පස්සේ එතකොට ඔය කියන කාරණා ටික ඔයා ලිව්වා නම් ඇති. දැන් විමසන්නනේ තියෙන්නේ. මෙයා මේ කියන කාරණාව ඇත්තද කියන එක හරි බොරුද කියන එක හරි ඔයා පැහැදිලි කරන්න ඕන. දැන් මේකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. අපිට මේ කියන කාරණාව ඇත්ත කියලා පෙන්වා දෙන්න පුළුවන්. يعني විමසන්න කොහොමද? අර මේක මෙන්න මේ කියන කතාව බෞද්ධ ආගමික තේමා රැගත් ග්‍රන්ථ රසක් රචනා වීම තිබීම නිසා එම උභයයුගයන්ගේ සිංහල ගද්‍ය සාහිත්‍යයේ කැපිපෙනෙන ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. ඒක ඉතින් ඇත්ත කියන එකට අපි කාරණා ටිකක් කියන්න ඕනේ. ඒක බොරු නෙවෙයිනේ ඇත්තට මේ කාරණාව ඇත්තනේ. මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති. ඊළඟට ඒකේ අපි සද්ධර්ම රත්නාවලියේ ප්‍රශ්න ලියනවා නම් ධර්මසේන හිමි සදැහැති ගැමි පාඨකයාගේ සිතැඟි මනවින් හඳුනගෙන තිබේ. සදැහැති ගැමි පාඨකයාගේ සිතැඟි. දැන් බලන්නකෝ. ඔය ප්‍රශ්නෙට ලකුණු 8යිනේ අපට හම්බෙන්නේ. මේ කලින් මේ කතා කරපු ප්‍රශ්නෙට ලකුණු 7යි, යුගයේ ප්‍රශ්නෙට ලකුණු 7යි. හැබැයි එතනදී යුග දෙකම එකට අහලා තියෙනවා. යුගයේ ප්‍රශ්නෙට ලකුණු 7යි. දැන් ඊට පස්සේ සද්ධර්ම රත්නාවලියෙන් අහනවා ප්‍රශ්නයක් මොකද්ද? ධර්මසේන හිමි සදැහැති ගැමි පාඨකයාගේ සිතැඟි මනවින් හඳුනාගෙන තිබේ. සිතැඟි මනවින් හඳුනාගෙන තිබේ. හරිද? සද්ධර්ම රත්නාවලියේ නිර්දිෂ්ට කතා ඇසුරේ මෙහි සත්‍ය අසත්‍යතාවය. එහෙනම් සද්ධර්ම රත්නාවලියේ නිර්දිෂ්ට කතා ඇසුරින් නිර්දිෂ්ට කතා ඇසුරින් මෙහි සත්‍ය අසත්‍යතාවය විමසන්න. විමර්ශනය කරන්නනේ. ඇසුරින් මෙහි සත්‍ය අසත්‍යතාව විමර්ශනය කරන්න. මේ සත්‍ය අසත්‍යතාව විමර්ශනය කරන්න. දැන් බලන්නකෝ පුතේ. දැන් මේකෙදි ඔයා මොකක්ද අවධානය යොමු කරන්න ඕනේ? සදැහැති ගැමි පාඨකයාගේ සිතැඟි මනවින් හඳුනගෙන තිබේ. ධර්මසේන හිමි සදැහැති ගැමි පාඨකයාගේ සිතැඟි මනවින් හඳුනගෙන තිබේ. එහෙනම් අපෙන් අහන ප්‍රශ්නේ තමයි පුතා මෙන්න මේක. අපි මූලික වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ ඔන්න ඔය කියන කාරණාවට. ඊට පස්සේ ඒකට දැන් මේ අපිට ප්‍රශ්න දීලා තියෙනවානේ. ඒ ප්‍රශ්නේ තියෙන
සත්‍ය අසත්‍යතාව. ඒ අර ප්‍රකාශයේ තියෙන සත්‍ය අසත්‍යතාවය. ඒ කියන්නේ ධර්මසේන හාමුදුරුවෝ සදැහැති ගැමි ජනයාගේ සිතැඟි මැනවින් හඳුනගෙන තියනවද නැද්ද කියන කාරණාව ඇත්තනම් ඇත්ත කියන්න අපි කියන්න ඕනි, කරුණු කියන්න ඕනි. නැත්තම් නෑ කියන්න කරුණු කියන්න ඕනි. දැන් මේක ලකුණු 8ක ප්‍රශ්නයක්නේ. 8ක ප්‍රශ්නයක් නිසා අපි මේකට උදාහරණ දෙකක් දැම්ම නම් ඇති. 3ක් දාන්න පුළුවන් වුණත් ප්‍රශ්නයක් නැහැ. 3ක් දැම්මත් කමක් නැහැ. අපි 3ක්ම දාමුකෝ. 3ක් දැම්මත් කමක් නැහැ. හැබැයි මේක ලියන්න අපි ගත කරන්නේ විනාඩි උපරිම 20යි. නැත්තම් 18යි. අරකට විනාඩි 12ක් ගත්තොත් මේක විනාඩි 18යි. දැන් බලන්න. ධර්මසේන හිමි සදැහැති ගැමි පාඨකයාගේ සිතැඟි මැනවින් හඳුනාගත්තද? සදැහැති ගැමි පාඨකයාගේ සිතැඟි එයාලගේ හිත්වල තියෙන දේවල්. සදැහැති ගැමි පාඨකයාගේ හිතේ තියෙන දේවල්. එයාගේ සිතේ ස්වභාවය. එයා හිතන පතන විදිය. ධර්මසේන හාමුදුරුවෝ හඳුනාගත්තද? ඔව්. සිතැඟි මැනවින් හඳුනාගෙන තිබේ. එහෙනම් මේ ප්‍රකාශය අසත්‍යතාවක් අපිට විමසන්න නෑ. තියෙන සත්‍යතාවක් විමසන්න. ඔයා හිතනවා නම් නෑ මේකේ අසත්‍යතාවක් තියෙනවා කියලා. ඒකට ඔයා කරුණු කියන්න ප්‍රශ්නයක් නෑ. දැන් බලන්නකො එතකොට. සදැහැති ගැමි පාඨකයාගේ සිතැඟි මැනවින් හඳුනාගත්තා කියලා දැන් ඒක විමර්ශනය කරන්න තියෙන්නේ. මේක ඇත්ත වෙන්නේ ඇයි කියන එක මෙන්න මේක අවධානය යොමු කරන්න ඕනි. ඇත්ත වෙන්නේ ඇයි කියන එක අපි විමසන්න ඕනි. දන්නේ නැති පාරක් ඇහුවම් පස්සේ අතනින් හැරෙන්න වමට හැරෙන්න ආයතනින් වමට හැරෙන්න පස්සේ කෙලින්මද අපිට යන්න තියෙන්නේ. අපි විමර්ශනය අහනවා නෑගෙන්. එතකොට මේ අපි ලියන උත්තරයත් විමර්ශනය කරන්න ඕනි. මම මේ කෑල්ල මකන්නම් ඉඩමදි හින්දා. මැනවින් හඳුනාගෙන තිබෙන්නේ නේද? හරි. දැන් ගැමි පාඨකයාගේ සිතැඟි හඳුනාගත්තා කියන එක කොහොමද අනේ? සදැහැති ගැමි පාඨකයාගේ අපි නිකන් කරුණු ටිකක් කියන්න බලන්න මේක ඇත්තයි කියන්න. සදැහැති ගැමි ජනයාගේ ශ්‍රද්ධාව වර්ධනය වෙන්න කතාව ලිව්වත් නැද්ද? ලිව්වා. ශ්‍රද්ධාව වර්ධනය වනසේ කතාව රචනා කිරීම. මට්ට කුණ්ඩලී කතාවත් එහෙමයි, කුණ්ඩලකේසි කතාවත් එහෙමයි. කුණ්ඩලකේසි කතාවේදී කොහොමද මේ සදැහැති ගැමි පාඨකයාගේ මේ සිතැඟි මැනවින් හඳුනාගත්තා කියලා තියෙන්නේ? කුණ්ඩලකේසි අර සොරාට පෙම්බැන්දා කියලා ධර්මසේන හඳුරු බයින්න යන්නේ නෑනේ. මට අදින්න පුබ්බක කොච්චර ලැබුණත් ධර්මසේන හඳුරු බයින්නේ නෑනේ නේ. ශ්‍රද්ධාව වර්ධනය වෙනසේ කතා රචනා කරා. දැන් මම මේ ශ්‍රද්ධාව වර්ධනය වෙන විදිහට කතා රචනා කරා කියන උදාහරණයක් කියන්න බලන්න. මතකද? ශ්‍රද්ධාව වර්ධනය වෙනසේ කතා රචනා කිරීම. උදාහරණයක් නිකන් කියන්න බලන්න. මට්ට කුණ්ඩලී කතාවේ බුදුහාමුදුරුවෝ මට්ට කුණ්ඩලී දකින්න එද්දි අඳනේ ඇඳලා පටිය බැඳලා සිවුර පොරවගෙන එන අවස්ථාව කොච්චර ලස්සන විස්තර කරලා බලන්නකනේ නේ. උපමා උදාහරණ වැලක් උපමා මාලාවක් අරගෙන එකිනෙකට සම්බන්ධ උපමා මාලාවක් අවසානට කියනවනේ රන් ගුහාවකින් නික්මෙන සිංහයක් වූ පරිද්දෙන්. ඔන්න අපි එකක් ලියනවා. ඊට පස්සේ අර කවුද මේ අදින්න පුබ්බගේ නිවසට බුදුහාඳුරෝ ගියපු වෙලාවේ අදින්න පුබ්බගේ නිවසට බුදුහාඳුරෝ ගියපු වෙලාවේ වැඩම කරපු වෙලාවේ වැඩම කරන අවස්ථාවත් එහෙමයි අර රන් නැවක් මැද්දේ පිපි වැනී ගිය එහෙමනේ තියෙන්නේ නේ. සෝරි නෙළුම් රත් නෙළුම් වනයක් මැද පිපි වැනී ගිය රන් නැවක් වගේනේ බුදුහාඳුරෝ ගියා කියලා තියෙන්නේ. එහෙමනේ තියෙන්නේ. එතකොට ශ්‍රද්ධාව වර්ධනය වෙන්නේ නැද්ද? මට්ට කුණ්ඩලී අදින්න පුබ්බක දන් වළඳලා අවසානයේදී අර ඇති වෙන අදින්න පුබ්බකගේ ගෙදර දන් වළඳ අවසානයේදී ඇති වෙන සංවාදයේදී ශ්‍රද්ධාවන්ත කට්ටිය බලන් ඉන්නේ බුදුහාමුදුරු දෙන්නකම් නේ. ඊට පස්සේ අනිත් කට්ටිය බලන් ඉන්නේ මේ මිත්‍යා දෘෂ්ටිකව බලන් ඉන්නේ බුදුහාමුදුරු පරාජය වෙනකම් පරාදයටපත් වෙනකම්. ඉතින් ඒක විස්තර කරලා නැද්ද ලස්සන්ට? ශ්‍රද්ධාව වර්ධනය වෙන විදිහට විස්තර කරලා තියෙනවා. එහෙනම් සදැහැති ගැමි පාඨකයාගේ
සිතැඟි මනමින් හඳුනාගත්තා. ඔන්න එක ලක්ෂණයක් ප්‍රධාන කාරණාවක්. තව එකක් කතාන්දර ස්වරූපයෙන් කතාව කිව්වා. කතාන්දර ස්වරූපයෙන් කතාව ඉදිරිපත් කිරීම. ගමේ මිනිස්සු කතන්දර අහන්න කැමතිනේ. කතන්දර අහන්න කැමති ගමේ මිනිස්සුන්ට මේ කතන්දර විදියට තමයි කතාව ඉදිරිපත් කරේ. කතන්දර ආකාරයෙන් කතාව ඉදිරිපත් කළා. මට්ට කුණ්ඩලි කතාවත් එහෙමයි, කුණ්ඩලකේසි කතාවත් එහෙමයි. ඊළඟට අතුරු කතා කිව්වා. අපි අර කතා කරේ අතුරු කතා නාම මාත්‍රිකව දක්වලා තියෙනවා. නේ? අර අදින්න බුබ්බකයි මේ මට්ට කුණ්ඩලි සොහොනේදී අඬන අවස්ථාව ප්‍රකාශ කරන්න චුල්ලදනුද්දර ජාතකයේ ස්ත්‍රියගේ අවස්ථාව ගත්තා. ඒතර අතුරු කතාවක් එහෙම ඉදිරිපත් කරාට පස්සේ පාඨකයා ඒක අහන්න සදැහැති ගැමි පාඨකයා ඒක අහන්න කැමති. අපි උනත් ඔය කයියක් ගහන් ඉන්නකොට මිනිස්සු සෙට් එකක් ඒතර යාළුවෝ සෙට් එකක් උතන කයියක් ගහනකොට අතරමැද්දෙන් ඇඩ් දානවනේ කට්ටිය. නේ? ඊළඟට කුතුහල ජනක අවස්ථා කුතුහල ජනක අවස්ථා මේකේ නැද්ද? තියෙනවා. ගැඹි උපමා පාවිච්චි කළා නැද්ද? කොච්චර ලියන්න පුළුවන්ද බලන්නකෝ. ඊට පස්සේ ගැඹුරු දහම් සරලව කිව්වේ නැද්ද? නේද? ගැඹුරු දහම් සරලව කිව්වා. තව උපහාසය වෙනුවට මේ අපහාසය වෙනුවට උපහාසය පාවිච්චි කරා. සිවුම් උපහාසය අපහාස කරේ නැහැ කිසිම වෙලාවක. අපහාසය කළේ නැහැ. අපහාසයක් නැහැ කොතනකවත්. තියෙන්නේ උපහාසයක්. නේද? ඊට පස්සේ දඹදිව කතා පුවත් උනත් දේශීයත්වය දැන්න විදිහට වර්ණනා කරානේ. ඒක අපිට කතාව කියවද්දි අනේ මේක දඹදිව කතාවක් අපිට වැඩක් නෑ අපිට වැඩක් නෑ මේවා අනම්මනම් උනේ නෑනේ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ සමාජ තත්ත්වය නැත්නම් ඒ මිනිසුන්ගේ ගතිසිරිත් ඒ මිනිසුන්ගේ හැසිරීම ඒ මිනිසුන්ගේ දෛනික ජීවිතය තමයි කතාවට පාදක කරගත්තේ. එහෙනම් ධර්මසේන හාමුදුරුවෝ සදැහැති ගැමි පාඨකයාගේ සිතංගේ මනවින් හඳුනගෙන නැද්ද ළමයි? හඳුනගෙන තියෙනවා. දැන් මේක ලකුණු 7 ප්‍රශ්නයක් නිසා මේ ටික වාක්‍යයන් කෙටියෙන් කියලා ඉවරලා මේ කැමැති එක්කට උදාහරණ කැමැති දෙකකින් විතර උදාහරණ දෙකක් තුනක් දැම්මනම් ඔයාගේ පිළිතුර සාර්ථකයි. බලන්නකෝ. ගැටලුවක් නැහැ. ඔයා හරියට මේක හඳුන ගන්න ඕනේ. මං හැම වෙලේම කියනවා අනුමාන බලාගෙන යන්නත් එපා. ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න බෑ. ඔයා කොච්චර ලිව්වත් වැඩක් නැහැ. ඒ ප්‍රශ්නට උත්තරේවා දන්නේ නැත්තම්. ඔයාට ඒ කතාව ගැන හාත්පස අවබෝධයක් තියෙනවා නම් අහන්නේ මොන ප්‍රශ්නද ඔයාලට උත්තර ලියන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ කතා කරානේ. මං ඊළඟ ප්‍රශ්න ටිකටත් ඔයාලට දැන් මට එක ප්‍රශ්නයක් ඔයාලත් කතා කරන්න ඕනිකම තිබුණේ. ඊළඟ ප්‍රශ්න වලට මම එක්ක වීඩියෝ එකක් හරි එහෙමත් නැත්නම් මම ඔයාගේ මාකින් ස්කීම් එකක් හදලා හරි දාන්නම්. මේ මම කියන කාරණා හොඳට තේරුම් ගන්න. එතකොට සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේදී මේ වගේ ප්‍රශ්න ඔක්කොම කියලා ලියන්න ඕනේ. විචාර ප්‍රශ්න 4යි. විචාර ප්‍රශ්න ඔක්කොම 4ක් ලියන්න. විචාර ප්‍රශ්න ඔක්කොම 4ක් ලියන්න ඕනි. ලකුණු 60යි. 15 වරක් 4 60යි. මම ඒකෙදි කිව්වා අර මුලිනුත් කිව්වා මතක තියාගන්න හොඳට. පන්තිය කර වැඩේ නම් සමහර කට්ටිය පන්තිය අර මේ යුගය ගැන ලියන්න නැතුව කතාවෙන් විතරක් ලියුවේ. එහෙම කරන්න එපා. ප්‍රශ්නේ කොටස් දෙකකට බෙදිලා නම් යුගය ගැනත් අහලා නම් අනිවාර්යෙන් යුගය ගැන එකට ලකුණු 7යි පොතට ලකුණු 8යි 15 වරක් 4ක් අපි ගන්න ඕනේ. ප්‍රශ්න 4ක් ලියන්න ඕනේ. ඒකෙදි හැම ප්‍රශ්නයකටම මතක තියාගන්න පැය භාගයයි ඔයාට හම්බ වෙන්නේ. පැය භාගයට වඩා එක ප්‍රශ්නයකටවත් ගන්න එපා. පැය භාගයට වඩා ගන්න එපා. පිළිතුර ලස්සනට ගොනු කරන්න මං කියලා දුන්නේ ප්‍රවාදයක් එක්ක ලස්සනට නැත්නම් සරල සාරාංශයක් එක්ක පිළිතුර ලස්සනට ගොනු කරන්න. කියව ගන්න පුළුවන් විදිහට ලියන්න.
ඊට පස්සේ අවසන් කරද්දී ඔයා ලිව්ව උත්තරේ අහලා තියෙන ප්‍රශ්නෙත් එක්ක කොච්චර එකඟ වෙනවද ගැලපෙනවද නැත්නම් ඒක මේ අසත්‍ය සත්‍යතාවක්ද ඔයා පැහැදිලි කරේ. ආන් ඒ හැම කාරණාවක්ම ඔයා ලස්සනට ගලපන්න අවසානයේ අවසන් කරන් ලස්සනට ඒක. ඒ නිසා හොඳට මතක තියාගන්න හරියට ඔයාගේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලට උත්තර ලියද්දි හරියටම බලන්න. දැන් ඕක ප්‍රශ්නේ තියෙන්නේ 2 3 4 ප්‍රශ්න වලට. 2 සහ 2 3 4 ප්‍රශ්න තමයි යුගය ගැන අහනවා නම් ඇහෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒවා තනි ප්‍රශ්නේ කොහොමත් නේ? පස්වෙනි ප්‍රශ්නේ අහන්නේ බැද්දේගමින්, 6 වෙනි ප්‍රශ්නේ කෙටි කතා වලින්, 7 වෙනි ප්‍රශ්නේ නූතන පද්‍යයෙන්, 8 වෙනි ප්‍රශ්නේ ප්‍රේමතෝ ජායති සෝකෝ එකෙන්. ඔයාට ඉතින් ඕන්නම් 2 3 4 ඔක්කොම අතහැරලා දාලා 5 6 7 8 ලියන්නත් පුළුවන්. කැමැත්තක්. මං කියන්නේ මම මේක ලියනවාමයි කියලා යන්නත් එපා. මං හැමදාම කියනවනේ මේක ලියනවාමයි කියලා යන්න එපා. ඒක අමාරු වුණොත් ඔයා හැම එකකටම සූදානම් වෙලා යන්න. ඒ වෙලාවට ලේසි එකක් තෝරගෙන ලියන්න. ඔයාට ප්‍රශ්න කළමනාකරණය කරගන්න තෝරගන්න විනාඩි 10ක් තියෙනවා. මේ වැරද්ද නම් කරන්න එපා. ප්‍රශ්නයක් සම්පූර්ණ භාගයක් විතර ලියලා ආයෙ කපලා වෙන ඒවා ලියන්න එපා. පන්ති සමහර ළමයි එහෙම හිටියා. එහෙම ලියන්න එපා. එහෙම කරන්න එපා. කාලය අපරාධේ. ලියන අකුරු පිළිවෙලට ලියන්න, පැහැදිලිව කියව ගන්න පුළුවන් විදිහට ලියන්න. හැම ප්‍රශ්නයක්ම අලුත් පිටුවක පටන් ගන්න. හැම ප්‍රශ්නයකටම උත්තර අලුත් පිටුවකින් පටන් ගන්න. ප්‍රශ්න අංකේ දාන්න, විභාග අංකේ දාන්න. පිළිවෙලට කොළ ටික අමුණන්න. අපිළිවෙලට අමුණන්න එපා. පිළිවෙලට ක්‍රමානුකූලව කොළ ටික අමුණන්න. ප්‍රශ්න අංක දාන්න. පැහැදිලි අත් අකුරෙන් කියව ගන්න පුළුවන් විදිහට මේක ලියන්න. ඔයාට වැඩේ කරන්න පුළුවන්. බය වෙන්න එපා. මම ඔයාලා අනුමාන වලට හුරු කරලා නැහැ. ඕන ප්‍රශ්නයක් ඇහුවත් උත්තර ලියන්න පුළුවන් විදිහට අපි පන්තියේ කතා කරලා තියෙනවා. ඔයා දන්න කරුණු අනිත් පැත්ත මේ පැත්ත කලපන්න පුළුවන්. මතක තියාගන්න. දැන් අපි කතා කරේ සද්ධර්ම රත්නාවලියේ ගැමි උපමා භාවිතය අපට කරකන්න පුළුවන් අර කලින් අපි මේවා කරේ. ඔයා දන්න කාරණාම ගලපන්න පුළුවන්. මතක තියාගන්න. භාෂාව ඔයා අතේ තියෙන්නේ. වචන තියෙනවා නම්, භාෂාව දන්නවා නම්, කතාව දන්නවා නම්, උද්දුත කටපාඩම් තියෙනවා නම් අහන්නේ මොන ප්‍රශ්නේද? ඒ ප්‍රශ්නෙට අදාළ විදියට උත්තරේ ගලපන්න ඔයාට පුළුවන්. හොඳට මතක තියාගන්න. උත්තරේ ගලපන්න ඔයාට පුළුවන්. ඒ නිසා ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා මේක අනිවාර්යෙන් ගොඩ දා ගන්නවා. ඔයාට පුළුවන්. මහන්සිලා වැඩ කරන්න. මොන හරි ගැටලුවක් නැත්නම් මගෙන් අහන්න.